වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. ජීවිතය කියන්නේ හරිම අමුතු තැනක්. අවුරුදු 45ක් කියන්නේ ගැහණියකට තාරුණ්‍යයත් මහලුවියත් අතර තියෙන හන්දියක් වගේ. මගේ සැමියා මිය ගිහින් අවුරුදු 5ක්. එදා ඉඳන් මගේ ලෝකයේ උනේ මගේ දුව සිතාරා. ඒත් මගේ හිතේ කොනක තිබුණු හුදකලාව තනිකම කාටවත් පෙනුනේ නැහැ. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ දුව ගෙදර නැටි දින කිහිපයක මගේ ජීවිතයට එබිකම් කරපු ඒ රහසිගත අත්දැකීම ගැනයි. සිතාරා රැකියා පුහුණුවකට දුර පළාතකට ගියේ සඳුදා උදේ. කෙල්ල යන්න කලින් මගේ අත අල්ලලා කිව්වේ අම්මේ අමිල ගැන ටිකක් බලන්න. එයා වැඩාස්සේ කන්න අමතක කරනවා කීයද. මම hina වෙලා ඔළුව වැනුවා. ඒත් හිත ඇතුලෙන් මට පොඩි බයක් දැනුණා. අමිල කියන්නේ මගේ බෑනා වුණත් කොල්ල තරුණ පිරිමියෙක්. ඔහුත් මමත් විතරක් මේ මහගෙදර තනිවීම මට අලුත් අත්දැකීමක්. එදා රෑ මම කෑම ලෑස්ති කරලා සාලේට වෙලා බලන් හිටියා. අමිල කාමරේ ලැප්ටොප් එක ඉස්සරහා. මම දොරට තට්ටු කළා. පුතේ රෑ වෙලා දැන්වත් කන්න එන්න. ආම්මේ මම මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න හිතුවේ. සිතාර නැටි නිසා වැඩ ටික ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ඒ වුණාට ළමයෝ වැඩ ආස්සෙම හිර වෙලා ඉන්නතුව කැම ටික කාලා ඉන්න. එන්න මම බෙදලා තියෙන්නේ. අමිල කැම මේසයට ආවා. එයා මගේ මූණ දිහා බැලුවේ හරීම අමුතු විදිහකට. මම එදා ඇඳලා හිටියේ දුව අරන් දීපු ලා දම් පාට නයිටි එක. මට එකපාරටම ලැජ්ජාවක් දැනුණා. මම මගේ සලුව ටිකක් තද කරලා අල්ලගත්තේ හිතට අමුතු හැඟීමක් ඇති වුණ නිසායි. එදා දවසේ හැම ගෙවිලා ගියා. මට රෑ හරියට නිින්දක්වත් තිබුණේ නැහැ. මොකද සිතාරත් නැතුව මං මේ කොල්ලත් එක්ක ඉන්න පළවෙනි දවස අද. හිතට දැනුනේ අමුතු හැඟීමක්. අඟහරුවාදා හවස ලොකු වැස්සක් වැස්සා. අකුණු ගහන සද්දට මගේ හිත ගැහෙනවා. මගේ සැමියා ඉන්න කාලේ අකුණු ගහනකොට මම යාව බදාගත්තා. දැන් මම තනි වෙලා මම කුස්සියේ ඉන්නකොට ලොකු අකුණක් ගැහුවා. එකපාරට කරන්ට් එකක් ගියා. අම්මේ, ඔයා කොහෙද? අමිල කලබලෙන් දුවගෙන ආවා. එයාගේ ෆෝන් එකේ එළිය මගේ මූණට වැටුණා. මම හිටියේ බයෙන් වෙවුලුමින්. අමිල, මට බයයි පුතේ. අමිල මගේ ළඟට ඇවිත් මගේ උර හිසින් අල්ලගත්තා. අම්මා මොකටද බය වෙන්නේ? මං ඉන්නවනේ. ඒ මොහොතේ මට දැනුනේ මගේ සැමියාගේ උණුසුම වගේ දෙයක්. මම නොදැනුවත්ම අමිලගේ පපුවට හේතු වුණා. එයා මාව අතහරියේ නැහැ. විනාඩි කිහිපයක් අපි එහෙමම හිටියා. ඒ නිහලතාවයේ ඇතුලේ ලොකු කතාවක් තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිත මටම පාලනයක් නැති වුණා. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මම බැල්කනියේ වැටට බර වී ඈත පෙහෙන අඳුරු කඳු යාය දෙස බලා සිටියමි. සීතල හුලග මගේ ගත වෙලා ගනිද්දී මට දැනුනේ මා මෙලව තනි වී ඇති බවයි. සැමියාගේ මරණයෙන් පසු ගත වූ වර්ෂ 5 මම ගෙවා දෙමුවේ ජීවමාන මලසිරුරක් වගේ. සිතාරා වෙනුවෙන් මම මගේ හැඟීම් සියල්ල ජටපත් කරගෙනයි හිටියේ. එක්වරම ඇසුණු ඒ පියවර හඩට මන් තිගැස්සි හැරුණා. ඔහු මා අසලින්ම නතර විය. ඔහුගෙන් වහනිය වූ පිරිමි සුවඳ මගේ හදගැස්ම වේගවත් කළා. අම්මේ, මේ මහරෑයි තනියම. ඔය අඬලද? මම මගේ දැස් පිසදා ගත්තේ ඔහුගේ කටහඩේ තිබුණු ඒ දයාව මට දරා ගන්න නොමැති නිසයි. අමිල, වෙලාවකට මට හිතෙනවා මගේ ජීවිතය දැන් ඉවරයි කියලා. සිතාරට ඔයා ඉන්නවා. ඒත් මම මේ තනිකම හරිම බරයි. මට කතා කරන්න කෙනෙක් නැහැ. මගේ හිතේ තියෙන දේ තේරුම් ගන්න කෙනෙක් නැහැ. අමිල මොහොතක් නිහලව මගේ දිහා බලන් හිටියා. ඉන්පසු ඔහු හෙමින් මගේ උරහිස වටා අතක් ජවා මා ඔහු දෙසට හරවගත්තා. ඔයාට වැරදිලා. ඔයා තනියම නෙමෙයි. මං මේ අවුරුදු දෙකම ඔයා දිහා බලාගෙන හිටියා. සිතාරට වඩා ඔයාගේ හිතේ තියෙන වේදනාව මට දැනෙනවා. ඔයා තාමත් හරිම ලස්සන කෙනෙක්. ඔහුගේ හඩ ඇහුනේ මගේ කන ළඟමින්. ඒ වචන මගේ කන් අසල රහසක් මෙන් ඇසුණා. මගේ හදවතේ අගුළු දාලා තිබුණු දොරක් එක්වරම විවෘත වූවක් මෙන් මට දැනුනි. මම ඔහුගේ දැස් දෙස බැලුවා. ඒ ඇස්වල තිබුණේ අනුකම්පාවට එහා ගිය ගැඹුරු ආකර්ෂණයක් හා සෙනෙහසකි. අමිල, මම ඔයාගේ නැන්දම්මා. සිතාර මගේ දුව. අපි මේ කරන්නේ වැරද්දක්. ඒ නම් වලින් එහාට ගිය මනුෂ්‍ය හැඟීම් තියෙනවා.
අද රෑ මේ ගෙදර ඉන්නේ නැන්දම්මයි බෑනයි නෙමෙයි. තනිකමෙන් පීඩා විඳින හදවත් දෙකක් විතරයි. මට ඕනේ ඔයාගේ පාළුව. ඒ හැමදේම නැති කරන්න. කොල්ල මගේ හිස හිමින් නැත ගහනවට මගේ ශරීරය පුරා අමුතුම උණුසුමක් ගලා ගියා වගේ දැනුණා. වසර ගණනාවකට පසු පිරිමියෙකුගේ ස්පර්ශය මට මෙතරම් සමීපව දැනුනේ පළමු අවස්ථාව. මට ඔහුව තල්ලු කිරීමවත් ඔහුට විරුද්ධ වීමටත් ශක්තියක් තිබුණේ නැහැ. මගේ යටිහිත මට පැවැස්සුවේ මේ මොහොත උපරිම විඳින්න කියලා. අමිල මගේ මූණට එබුණා. ඔහුගේ උණුසුම් සුසුම් මගේ මුව මත වැටෙද්දී මම දැස් පියාගත්තා. ඒ නිහල යාමේ සඳ එළියේ පමණක් සාක්ෂි දරද්දී අපාතර වූයේ රහසිගත බැඳීම තහවුරු වී ඔහු මාව තදින් වැළගත්තා. ඒ වැළගැනීම තුල ආරක්ෂාව මෙන්ම අලුත් හැඟීමේ මිහිරියාවත් ජැබහුණා. පෙය ගානක් අපි බැල්කනියේ වාඩි වෙලා කතා කළා. කොල්ල මගේ හිස පිරිමදිමින් මගේ අතීතේ කතන්දර අහගෙන හිටියා. මම මගේ හිතේ තිබුණු සියලු බර ඔහු ඉදිරියේ මුදා හැරියා. ඒත් අපාතර ශාරීරික බැඳීමක් ඇති වුණේ නැහැ. මට මගේ දුවට අසාධාරණයක් කරන්න හිත දුන්නේ නැහැ. අමිල, හෙට ඉරපායෙද්දි මේ හැමදේම වෙනස් වෙයි නේද? නෑ, හෙටත් මම ඔයාගේ ළඟ ඉන්නනා. මේක අපේ රහසක්. කාටවත්ම කියන්න ඕනේ නැති අපේ හිත සුවපත් කරන රහසක්. එදා රෑ නිදාගන්න යද්දී මට දෙනුනේ මගේ පපුවේ තිබුණු මහා ගලක් ඉවත් වූවක් වගේ හැඟීමක්. මම කැන්දඩියේ ඉදිරිපතට ගිහින් මගේ රූපේ දෙස බලුවා. මගේ ඇස්වල අමුතුම දීප්තියක් දිස්සුණා. 45 වයසේ මම නැවත වතාවක් ස්ත්‍රියෙක් ලෙස පණ ලැබුවා. මෙතුවත් කල් මට නොලැබුණු ආරක්ෂාවක්, සෙනෙහසක් මට දෙනුනේ අමිලගෙන්. ඊළඟ දින දෙක අපි ගත කළේ ඊටමත් සතුටින් වගේම නිදහසින්. නමුත් නිවසේ කිසිවක් නැත මොහොතේම අමිල මගේ අතින් අල්ලලා හෝ මගේ හිස පිරිමදි මට ඇති ආදරය පෙන්නුවා. මම ඔහු වෙනුවෙන් ඔහු කැමතිම කෑම වර්ග හදලා දුන්නා. අප අතර ඇති වූයේ නිකල එකඟතාවය වචනවලට වඩා බලවත් විය. කෑම මේසේදී අපේ දැස් මුණගැසුණු සෑම විටම අපේ දෙතොල් මත අමුතු සිනහක් රැඳුණා. එය ලෝකයට හොරෙන් අපි භුක්ති විඳින නිදහසයි. සිකුරාද සිතාර එනතුරු මම ඇඳුම් මල්මාරිය අස්ස කරමින් සිටියේදී අමිල කාමරයට ආවා. ඔහු පිටුපසින් පැමිණ මගේ ඉනවටා දැස් යාරියවි. අමිල, දැන් සිතාර එයි. ඔයා යන්න. බය වෙන්න එපා. එයා දකින්නේ නැහැ. මට ඕනේ ඔයා හැමදාම මෙහෙම සතුටින් ඉන්නවාව දකින්න විතරයි. ඔහු මගේ කනට ලං වෙලා එහෙම කියලා වහාම එතනින් ඉවත් වී ගියා. මගේ හදවත ගැහෙනවා. සිතාර දොර ඇරගෙන ඇතුළට එන විටත් මම මේ හැංගීම් සමුදාය හිතෙන් විඳ ගනිමින් සිටියා. සිතාර ඇතුළට ආවසැනින් මගේ දිහාම බලන් ගිද්දී ඒ බැල්ම මට දැනුනේ බයක්. අම්මේ, ඔයා වෙනස් වෙලා වගේම හරියට තරුණ වෙලා වගේ. මොකද්ද රහසා? කෙල්ල එහෙම අහද්දී මගේ හිතේ බය තවත් වැඩි වුණා. මම අමිල දිසත් බලුවේ බයෙන් වගේ. ඔහු සාලේ වාඩි වෙලා ඊටමත් සංසූන්වම පුවත්පත්‍රයක් කියවමින් හිටියා. ඔහු මට ඇසකින් සංඥා කළේ සිතාරට හොරෙන්. මොන වෙනසක්ද දුවේ? මම ගෙදර නැති නිසා දුකෙන් හිටියේ. ඒ දුක වෙන්නේ නැති ඔයාට පේන්නේ. සිතාර එය විශ්වාස කළා. නමුත් එය නොදන්නා දේ තමයි මේ නිවසේ බිත්ති 4 අතුලේ එයා නොදන්නා අලුත් ලෝකයක් ගොඩනැගී ඇති බව. රාත්‍රියේ සිතාර සහ අමිල ඔවුන්ගේ කාමරයට ගිය පසු මම මගේ කාමරේ තනි වී කල්පනා කළා. මෙය වැරදීව සමාජයේ කියාවි. නමුත් මගේ හුදකලා වූ ජීවිතයට පණ දුන්න ඒ රහස මම මිය යන්න තුරුම මගේ හදවතේ තැන්පත් වෙලා තියෙවි. අද මම සිතාරගේ අම්මා පමණක් නොවේ, වෙනම ලෝකයක රෙජිනක්. ඒත් එදාරයා මම තනියම කල්පනා කරලා තීරණයකට ආවා. "ආව්, මම මේ වැරද්ද ආයෙම කරන්නේ නෑ" කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒත් එදායින් පසු හැම දවසකම කැමේ මේසෙදී සිතාරගේ ඇස් වහලා අමිල මගේ දෙපා ස්පර්ශ කළා. මට ඔහුට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒත් මම මගේ සීමාවෙන් පිට නොයා ඉන්න ගොඩක් උත්සාහ කළා. අදටත් මම උත්සාහ කරනවා.